අද දේශපාලනය කියන එක ජනතා විමුක්ති පෙරමුණේ හැර අනිත් හැම පක්ෂයකම තමන්ට පෞද්ගලිකව ආදායම් ලැබීමේ හම්බ කිරීමේ ව්‍යාපාරය බවට ලංකාවේ පත් කරගෙන ඉවරයි. එතෙන්ට දේශපාලනය ආවට පස්සේ රටක් ආපහු ඉතුරු වෙන්නේ නැහැ. එතකොට තමයි දේශපාලඥයා කුඩු ජාවාරමට සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි දේශපාලඥයා අනිකුත් ජාවාරම් වලට සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි මේ පැත්තෙන් කටුනායක පාර හදද්දී අනිත් පැත්තෙන් පෞද්ගලික බැංකු ගිණුම් පිරෙන්නේ. 48 ඉඳන් එහෙමයි. ආණ්ඩුව ආවා ආණ්ඩු ගියා වෙනසක් නැහැ. හොරු, තක්කඩියෝ, මංගොල්ලකාරයෝ බවට දේශපාලඥයෝ පත් වෙලා අපේ රටේ සම්පත්, දේපල, මුදල් මේ සියල්ලම කොල්ලා ගහලා. දැන් අපි තමුන්නාන්සලෙන් අහනවා මේවා වෙනස් කරන දේශපාලනයක්, මේක අවසන් කරන දේශපාලනයක්, මේකට තිත තියෙන දේශපාලනයක් අවශ්‍යද නැද්ද? එනිසා අපි තමුන්නාන්සලට මේ ඡන්ද ව්‍යාපාරයෙන් ආරම්භ කරලා ඊළඟට එන පාර්ලිමේන්තු ඡන්දයේදී හදන ජනතාවාදී ආණ්ඩුවේදී මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය කරන කටයුතු සියල්ල සම්පාදනය කරලා තියෙනවා කියලා ආඩම්බරෙන් අභියෝගාත්මකව අපි කියන්න කැමතියි. අපි කියන 48 ඉඳලා අයතාලෙස හම්බ කරමු. අයතාලෙස ගොඩ ගහමු. ඉදම්, දේපල, මුදල්, සම්පත් ඊළඟ හදන ජනතාවාදී ආණ්ඩුවේදී නැවත ජනතාව වෙත පවරා ගන්නවා කියන සාතිකය අපි මේ මාර්ගම වේදිකාවේ ඉඳලා මුළු රටටම එන්න කෑ ගහලා කියන සහෝදරවරුනි සහෝදරීනි. එහෙම නැත්තම් මේ කතාවෙන් වැඩක් නැහැ. මේ දේශපාලනේ වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දූෂණය ගැන කතා කරනවා. තව මහතුරු කතා කරනවා. වංචා ගැන කතා කරනවා. දේශපාලඥයන්ගේ වෙනස් කරන්න මොකද්ද කරන්න කියලා එකෙක්වත් කතා කරන්නේ නැහැ. ඒක තමයි තියෙන තත්ත්වය. අපි අහනවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. අපි අහනවා එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩලෙන් මොකද තමුන්නාන්සලා මේ ගැන කියන්නේ? ලෑස්තිද ජනතා විමුක්ති පෙරමුණේ අපි වගේ 48 ඉඳලා මේ දක්වා දේශපාලඥයෝ අයථා ලෙස හම්බ කරමු. ඉරක් ගහ ගන්න අන්ඩර්ලයින් කරගන්න අයථා ලෙස හම්බ කරමු. අයථා ලෙස හම්බ කරපු සියල්ල ඊළඟ ගොඩනගන ජනතාවාදී රජේ ආණ්ඩුවේ නැවත පවරා ගන්න ඒ ආණ්ඩුවේ සූදානම්ද එකඟද කියලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයන් අහනවා. පුළුවන් ද තමුන්නාන්සලාගේ සම්මේලනයක සම්මත කරන්න? ඔව් ඒකට අපි ලෑස්ති කියලා. මෙන්න කන මේ කන මෙන්න කන මාර්ගම වේදිකාවක් ගහලා කන කපනවා. රනිල් වික්‍රමසිංහලට ඒක කරන්න පුළුවන් නම් කවදාක්වත් කරන්නේ කරන්න බෑ. සම්මත කරන්න බෑ. එහෙනම් රනිල්ලා මේ දූෂණය ගැන කතා කරන එක බොරුවක්. මේක ජනතාව මුලා කරන වංචාවක්. නැවතත් ජනතාව රවට්ටන වැඩපිළිවෙලක් මිසක් ඇත්තටම මේක ඉවරයක් කරන්න දක්වන උනන්දුවක් නෙමෙයි, උත්සාහයක් නෙමෙයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් 2001 ඉඳලා 2004 දක්වා ආණ්ඩුවේ හොරකම් කරපුවා කොහොමද කියලා. ටකරන් ටිකට හිටන් කෙලිය තමුන්නාසලට මතක ඇති. ජනතාවට බෙදන්න ගෙනාවු ටකරන් ටිකේට හිටන් කෙලපු කට්ටිය තමයි අද මේ දූෂණ වංචා නැති කරන්න කතා කරන්නේ. ඒවා බොරු කතා. හැබැයි අපි අහනවා එක්සත් ජාතික පාක්ෂිකයා ඒකට කැමතිද කියලා. රනිල් වික්‍රමසිංහලා කැමති වෙන්නේ නැහැ. රවි කරුණානායකලා කැමති වෙන්නේ නැහැ. ඔය කවුරුත් කැමති වෙන්නේ නැහැ. මංජු සීලා කැමති වෙන්නේ නැහැ. කවුරුත් කැමති වෙන්නේ නැහැ. අපි අහනවා එක්සත් ජාතික පක්ෂයේ ඔබ මේ ඇහෙන මානේ ඉන්න, මේ උඩ තාටුවේ ඉන්න, අර බෝගහයට ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒකට කැමතිද? ඔව් කැමතියි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඕන හොරකම නැති, දූෂණය නැති, වංචාව නැති, දසාකෑම නැති යහපත් රටක්. එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඕන. අපි ඔවුන්ට කියනවා මාර්ගම ඉඳලා එකතු වෙන්න, අපිත් එක්ක ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එන්න යන්න ඉස්සරහට
ඊළඟ ජනාධිපතිවරණේ ඊළඟ මහමැතිවරණේ ඒ මහමැතිවරණදී අපි හදමු ජනතාවාදී ආණ්ඩුවක් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සමත්. එහෙම නැත්නම් මේක බොරුවක්. එහෙම නැත්නම් මේක වංචාවක්. අපි අහමු ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අන්න බොර අන්න බඩුව මොකෝ කියන්නේ සම්මත කරන්න කැමතිද? එහෙම එකක වෙන්න කැමතිද? අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ආමු ප්‍රධාන ලේකම් අපෙත් ප්‍රධාන ලේකම් සහෝදරයා ඉන්නවා. අහලා බලන්න වැඩේ කොහමද කියලා කතාව කරයි තව පොඩ්ඩයි. කතාව කරයි. අපි අහලා බලමු පක්ෂවල ලේකම්ලගෙන් මොකෝ කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම තීන්දුවක් ගන්න බෑ. පුළුවන් නම් දැන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බලය තියෙන්නේ හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට විරුද්ධ නම් ඒගොල්ලන්ට ඒ තීරණේ අදත් ගන්න පුළුවන්. පුළුවන් නම් ගනිල්ලා කියලා දේශප්‍රේමී මහින්ද රාජපක්ෂටයි එයා වටා ඉන්න ගෝලයෝ රොත්තටයි අපි කියනවා. රටට ආදරේ කියනවා. බුදු අම්මෝ දරුවන්ට ආදරේ කියනවා. දරුවන්ට අනාගතයක් හදන්න කතා කරනවා. යහපත් රටක් ගොඩනගන්න කතා කරනවා. වේදිකා පැලෙන්න කතා කරනවා. හොඳ අනාගතයක් දේශ ප්‍රේමී මේ රටට ආදරේ එමයි කියන්නේ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයෝ ඔයාලට පුළුවන් ඔයාලගේ ආණ්ඩුව දෙන්නේ 3-2 බලය පාර්ලිමේන්තුවේ තියෙනවා. ඕන ව්‍යවස්ථා වෙනස් කරන්න පුළුවන්. නීති සම්මත කරන්න පුළුවන්. ඔහෙට විධායක බලය තියෙනවා. අධිකරණයත් ඔහෙගේ සාක්කුවේ. ඔක්කොම ඔහෙ ළඟ තියෙන්නේ. පුළුවන් නම් කියනවා 48 ඉඳන් අද දක්වා ඔහෙ දක්වා ඔහෙ ඊයේ කරපු එක දක්වා ඊයේ කරපු එක දක්වා ආපසු පවරා ගන්න අදාළ කරන නීති පද්ධතියක් අපි ස්ථාපිත කරමු. මේවා ජනතා විමුක්ති පෙරමුණේ හීන නෙමෙයි සහෝදරයෝ සහෝදරියනි. ඇයි ඒ? ජනතා විමුක්ති පෙරමුණේ හීන නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකදී මේ දේ කරනවාමයි කියන එක අපි තමුන්නාන්සලාට සහතික කරලා කියනවා.